ආයිබෝවන් සියලු දෙනාටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න වටනා කියන අදහස් ගොඩක් අරගෙන අදත් ආවා මම ඔයගොල්ලන් ගාවට. ඉතින් මුලින්ම මම කියනවා මගේ රුක්මල් සඳරුවන් YouTube channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් ඉතින් අපි බලමු අද එපිසෝඩ් එකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. අපි බලමු දැන් ළමයෙක් පාඩම් කරන්න අරගෙන පොත අරගෙන විනාඩි 5ක් විතර පාඩම් කරන් යනකොට මේ ළමයාට මොකද වෙන්නේ? මේ ළමයාට මොලෙන් දෙන්න පණිවිඩ මොනවද කියලා. ඉතින් ළමයෙක් පාඩම් කරන පොත අරගෙන විනාඩි 5ක් විතර යනකොට ඉතින් ওই ළමයාට මොලෙන් දෙනවා මෙන්න මේ වගේ පණිවිඩ. හැමතිස්සෙම මොලේ ඍණාත්මක දේවල් තමයි ළමයින්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔන්න ඒ ළමයාට මොලෙන් කියනවා මොකක්ද මේ මොනවාද මන් දන්නේ මේ පාඩම් කරන්න තවත් තියෙනවා අයියෝ තවත් තියෙනවා පාඩම් කරන්න මොකක්ද මේක ඉවරයක් නැහෙනි. ඔන්න ඔය වගේ ඍණාත්මක සිතුවිලි තමයි මොලෙන් මේ ළමයාට පාඩම් කරන්න අරගෙන විනාඩි 5ක් 10ක් ගත වෙනකොට මොලෙන් එවන්න පටන් ගන්නවා. ඉතින් ටික වේලාවක් යනකොට මේ ළමයාට තවන් ඉන්න පුටුවෙන් ඔළුව පොඩ්ඩක් හරවලා ඒ ළමයාගේ ඇඳ තමයි බලන්න හිතෙන්නේ. මොකද මොලෙන් තව පණිවිඩයක් එවනවා. ඔළුව හරවලා ඇඳ තියෙන තැන ළමයාට පේන්න සලස්සනවා. ඇඳ දිහා බලනවා. ළමයා පොත දිහා බලනවා. ඉතින් ඇඳත් පොතත් බල ඉන්න ගම ඊට පස්සේ හීනියට කියනවා මොකද කියන්නේ? අපි ඇඳට ගිහිල්ලා පාඩම් කරමුද? අනේ ඉතින් මේ ආදරේ මොලෙන් දෙන පණිවිඩයට ළමයා පොතත් අරන් ඇඳට යනවා. නේ? ඔයගොල්ලෝ හොඳ ආකාර මේවත් ඉඳලා ඇති. ඉතින් ඇඳට ගිහිල්ලා ළමයා පොත උඩ අතට නම් බලනවා. පැත්තට ඉඳන් බලනවා. කොට්ටේ බදම් බලනවා. ටික වෙලාවක් තවත් යනකොට මොලේ මේ වගේ පණිවිඩයකුත් දෙනවා. බලන්න ඔයගලන්ටත් මේව කියලා නැද්ද කියලා. අපි මේක හෙට උදේම පාඩම් කරමුද? කියනවා නේද? ඉතින් මොකද වෙන්නේ පාඩමට? අනේ ඉතින් ඒ ළමයා ටික වෙලාවකින් හෙට උදේ පාඩම් කරන්න බලාපොරොත්තු මේක නවත්තනවා. ඉතින් බලන්න ළමෙක් පාඩම් කරන ගත්ත වෙලාවෙ ඉඳන් මේ මොලේ කියන අවයවය කිසිම සපෝට් එකක් මේ ළමයාට දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඍණාත්මක සිතුවිලි වල තමයි මේ මොලේ සෑහෙන්න උදව් කරන්නේ නේ. ඉතින් හැබැයි ගේම් ගන්න ළමයට ගේම් ගන්න එකට පාන්දර 1යි 2යි ඌ ගන්නවා තාමත් ගේම්. ගේම් ගන්නක මම අම්මා නිකන් හරි කිව්වොත් පුතේ බත් ටික බෙදලා නෑ බද්ද මම මුගල බත් ටික පැත්තක බත් වැඩක් තියෙනවා. ඔන්න ළමයා ගන්නවා ගේම්. හැබැයි මොලේ අර පාඩම් කරන ළමයට වගේ කිසිම කරදරයක් කරනවද මේ ළමයාට? නෑ. ඒ ළමයාට මේක තව තවත් කරන් යන්න මොලේ සපෝට් එක තමයි දෙන්නේ. පුතාලා දැකලා තියෙනවද? තව මම උදාහරණයක් කියන්නම්. පුතාලා දැකලා ඇති ඔය මගුල් වල ගෙවල් වලට එම ගියාම ඔය මධ්‍යසාර පාවිච්චි කරන නැත්තම් කෙලින්ම කියනවා නම් ඔයගලන්ට තේරෙන භාෂාවේ අරක්කු බොන මාමලා මූණු එම කොහොමද? පුදුම සිරියාවක් නේ තියෙන්නේ. පුදුම ගැම්මකින් නේද ඒක බොන්නේ. ඉතින් බලන්න ඒ මිනිස්සුන්ගේ තියෙන සිරියාව හිනාව ගැම්ම පුදුම අභිමානකින් මේක බොන්නේ. ඉතින් ඒ බලන්නකෝ ඒ වගේම කසාය බොන මිනිස්සේ ඌ කසාය ටික බීලා සීනිත් තරන ගේ වටේ දුවනවා කසාය ටික බීලා. එතකොට අරක්කු වලින් තමන්ට ලැබෙන දේ මොකද්ද? කසාය ටිකෙන් ලැබෙන දේ මොකද්ද? අර අරක්කු ටික කටට දාගත්තාම ඒ කටට වැටෙන වෙලාවේ දැනෙන සැරගතිය පිච්චෙනවා. කට පිච්චෙනවා. ඒක ගෙම්ම මුගුරු දිගේ කියලා බඩත් පිච්චෙනවා. කොයි වෙලාවකත් ඒගොල්ලන්ගේ දැනෙන දුක සමාජයට දෙනවද? මුහුණෙන්වත් පේනවද? නෑ නේ. එතකොට අර කසාය බොන මිනිස්සයා කසාය බීලා මොකක්ද කසායෙන් තමන්ගේ ශරීරයට ලැබෙන්නේ? කොච්චර ගුණ දෙයක්ද අවශ්‍ය කරන දෙයක්ද? ඒත් ඒක පිව්වම උසීන් ටික කරගෙන ගේ වටේ දුවනවා. ඉතින් මෙතන බලන්න සපෝට් කරන්නේ මොකේටද? සාමාන්‍යයෙන් මේ මොලේ ගොඩක් දුරට මේ මොලේ කියන අවයවය සපෝට් කරන්නේ අර අරක්කු බොන මිනිස්සයාට. ඔහොම තමයි සාමාන්‍යයෙන් මේ මොලේ කියන දේ ගොඩක් දුරට සපෝට් කරන්නේ ඍණාත්මක සිතුවිලි වලට. ඉතින් මේක ඇල්බර්ට් ඇලිස් කියන විද්‍යාඥයා කියලා තිනවා. ගොඩක් දුරට පරීක්ෂණ කරපු විද්‍යාඥයෙක්. එයා කියනවා කෙලින්ම තමන්ගේ මොලේ තියෙන එකම ප්‍රශ්නයක් තමයි ඕන කෙනෙක්ගේ මේ මොලේ තියෙන එකම ප්‍රශ්නේ මේක ලොකුම ප්‍රශ්නයක් මොලේ තියෙන මොලේ සාමාන්‍යයෙන් ගොඩාක් දුරට සපෝට් කරන්නෙම ඍණාත්මක සිතුවිලි වලට කියලා. හරි. ඒ විද්‍යාඥයා කියන ඒ වචනේ ගෞතම බුදුජානන් වහන්සේ අපේ බුදුජානන් වහන්සේත් මෙන්න මේම කියලා දිනවා. ප්‍රිය අරමුණු හමුවේ ඇලෙමින්ද
අප්‍රිය අරමුණු හමුවේ ගැටෙමින්ද අකුසලයේ බරව පීටයි මොකක්ද මිනිසාගේ මොලේ. ඉතින් මෙන්න මේක දැනගෙන තමයි අපි වැඩ කරන්න ඕනේ. දුවේ පුතේ Taman දෙයක් කරන් යනකොට ඒක කන්ටිනියු කරන්න ඇත්තටම අමාරු වෙනවා. මේ මොලෙන් එක එක පණිවිඩ දෙනවා. ඒ වෙලාවට අපි කරන්න ඕනේ ඇත්තටම මේ අපි කරන් යන වැඩේ මොකද්ද? ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? ඒ ප්‍රතිඵලය ගන්න නම් අර එන මැසේජස් මොලෙන් එන ඒ වැඩක් නැති මැසේජස් අපි ඒ වෙලාවේ පොඩ්ඩක් පැත්තකින් තියලා එකම අරමුණකට ගමන් කරන තමයි මේ ලෝකේ දින්න මිනිස්සු කරන්නේ. ඉතින් තමන්ගේ දුව පුතා අම්මලා තාත්තලා මේක අහනවා නම් තමන්ගේ දුව පුතා පාඩම් කරන්නේ නැත්තම් කෑ ගහලා බැලලා වැඩක් නැහැ. ඒගොල්ලන්ට මේක හරියට කියලා දීලා තමන්ගේ මොළෙත් එක්ක මේ සම්බන්ධතාවය ගෙනියන විදිය ඒ ළමයින්ට හරියට කියලා දෙන්න. ඕගොල්ලොත් කොයි වෙලාවකවත් ඍණාත්මක සිතුවිලි වලට තමන්ගේ ජීවිතේ විනාශ කරන්න තියන්න එපා. එහෙනම් මේ වගේ තවත් වටිනා කියන අදහස් වලින් ඊළඟ එපිසෝඩ් එකේ අපි හමු වෙමු. ඔක්කොටම සුබ දවසක්.